Hi everybody. How are you all doing? කොහොමද ඔයගොල්ලන්ට? හුඟක් කාලෙකින් අපි අලුත් වීඩියෝ එකකට යනවා. තවත් සුන්දර වීඩියෝ එකක තවත් ලස්සන වීඩියෝ එකක් ඔබට කතා කරන්න අරගෙන යන්නේ. අද මගේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් වෙනස්. So presentation එකේ මම බලාපොරොත්තු වෙන my main objective is to now brush up your speaking skills. ඔයගොල්ලන්ගේ speaking skills දියුණු කරන්න මගේ main objective ප්‍රධාන අරමුණ. ඉතින් අපි බලමු අද කොහොමද මේ ස්ටෝරි එකක් relating a story through ස්ටෝරි එකක් කතා කරලා කොහොමද ඔයගොල්ලන්ගේ කතා කරන ශෛලිය කතා කරන තියෙන බියසක කතා කරන තියෙන දෙගිඩියා සිත අපි වෙනස් කරන්නේ කොහොමද කියලා බලමු. මොකද ලස්සන සුන්දර කතාවක් ඇසුරේ මම හිතනවා ඔයගොල්ලන්ගේ කතා ශෛලියට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා මම ගොඩක් විශ්වාස කරනවා. එහෙනම් so we warmly welcome to my Winbies English Academy. තවත් Winbies English Academy එකේ සුන්දර වීඩියෝ පෙළක තවත් ලස්සන වීඩියෝ එකක් අද ඔයගොල්ලන්ගේ දෙනෙතට හමු වෙන්නේ. අපි බලමු Adventures of Tom Sawyer. Tom Sawyer ගේ adventures කියන්නේ ත්‍රාසජනක වීර වික්‍රමාන්විත නිකන් අපූරු අත්දැකීමක් කෙනෙක්ගේ. ඒ කෙනෙක්ගේ අපූරු අත්දැකීමක් කතාවක් නගලා තියෙනවා. ඒ කතාව තුලින් ඔයගොල්ලන් බලමු කොහොමද අපි මේ English speaking skills ඉදිරියට අරගෙන යන්නේ කියලා. Okay, right. Give me a very patient hearing first of all right. අපි බලමු මේ the old lady screen එකේ හොඳට බලන්න. The old lady put on her glasses and looked about for him. වයසක කාන්තාව කණ්ණාඩි පැලඳගෙන ඔහුව හෙව්වා looked about for him. Tom, she called out again. Tom, she called out again. Tom කියලා ඇය නැවත කරා කෑ ගැහුවා. Okay, but there was no response. නමුත් කිසිදු ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. There was no response. කිසිදු ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. She walked up to the open door and looked out in the garden for him. ඇය ඇවිදගෙන ගියා garden එකට ඇවිදගෙන ගිහිල්ලා විවුර්ත දොරක් දෙසට ඇවිදගෙන ගිහිල්ලා හැම තැනම බැලුවා මේ කොල්ල කොහෙද කියලා. ඔහු කොහෙද කියලා හැම තැනම හෙව්වා. Just then කියන්නේ just then she heard a noise behind her. ඇයට පිටුපසින් යම් ශබ්දයක් ඇසුණා ඇයට. and she turned around to find Tom sneaking out of the large cupboard in the room. Again, just then ඇයට ඇහුණා යම් ශබ්දයක්. ඒ ශබ්දය ආවේ කොහෙන්ද? ඇයට පිටුපසින් ආපු ශබ්දයෙන් and she turned around. ඇය නැවත හැරිලා බැලුවාට පස්සේ on find Tom sneaking out of the large cupboard in the room. මේ කාමරයේ තියෙන cupboard එක රහසේ සැඟවිලා ඉන්නවා. රහසේ හිමින් වලින් සැඟවිලා ඉන්නවා. දැක්කම ඇහුණා ඇයට කවුද මේ Tomම තමයි කියන්නේ පැහැදිලි. දැන් Tomම තමයි මම හොයන්නේ. She grabbed him කියන්නේ අල්ලගත්තා. Grabbed him by the collar. එයාගේ shirt එකේ collar එකෙන් අල්ලගත්තා of his shirt. So that's where you were. මෙතන මෙතන නේද? Where you were. Right? She said, how many times have I told you to keep your fingers out of my jam jars? ඔබට කී සැරයක් කියලා තියනවාද? මේ ජෑම් බෝතල් වල මේ කබඩ එකේ තියෙන ජෑම් බෝතල් වල උඹගේ අත් ටික ඈඩ් කරලා තියාගන්න කියලා. Right? හරි ලස්සනයි. ඒ කතා කරන විලාසය බලන්න. She grabbed him කියන්නේ collar එකෙන් අල්ලගත්තා. So that's where you were. Then how many times කොච්චර වාර සංඛ්‍යාවක් මම කියලා තියනවාද? To keep your fingers out of my jam jars. ඔබගේ ඇඟිලි ඔබේ අතේ තියෙන ඇඟිලි ඈඩ් කරලා තියාගන්න කියලා මගේ කබඩ් එකේ තියෙන ජෑම් බෝතල් වලින්. දැන් බලන්න ලස්සන යෙදුම keep your fingers out of my jam jars. I'll teach you a lesson this time. මම ඔබට ද පාඩමක් උගන්වනවා මේ සැරේ. With that she marched it over to the umbrella stand. එහෙම කිමින් හිමින් පාත් ලැබුවා අය අර umbrella stand එකට. ඒ කියන්නේ garden umbrellas ඉන්නේ umbrella stand එකක් ළඟට කුඩයක් ළඟට හිමින් අය ඇවිදින්න ගියා. බොහොම හිමින් හොරෙන් පය හිමින් කියලා ඔහුට දැනෙන්නේ නැති වෙන්න ඇවිදගෙන ගියා. Next to the door එකට එහා පැත්තේ. And pulled out a cane. cane එකක් ඇදලා ගත්තා. pulled out a cane එකක් ඇදලා ගත්තා. මේ වෙලාව ඇදලා දැන් කොල්ලා දන්න වැඩේ මොකද්ද කියලා. Tom දැනගත්තා past tense of no. Tom knew he was going to get it. sure එකටම කණ්ඩ වෙනවාද? She was going to get it and yes, get it and
he had to think of something very quickly. ඉක්මනට දෙයක් දැන් මොන හරි දෙයක් කරන්න ඕනේ. මොන හරි දෙයක් බොහොම ඉක්මනින් කරන්න ඕනේ. කරන්න වෙනවා නැත්නම් ගුටියෙන් දෙරෙන්න අද ෂුවර් එකනම පනිෂ් කරනවාමයි. ටොම් දැනගත්තා. look out Aunt Polly. look out Aunt Polly. කෑ ගැහුවා. Aunt Polly අර බලන්න තියා ප්‍රොවිෂන් වෙන්න. look out කියන්නේ එතන look out කියන්නේ ප්‍රවේශම් ගන්න. ප්‍රවේශම් ගන්න Aunt Polly. There is a rat in the closet. closet කියන්නේ ගබඩාවේ අන්න මේ මීයක් ඉන්නවා. ගබඩාවේ මීයක් ඉන්නවා. ආච්චි මේ Aunt Polly ඔයාතියා ප්‍රවේශම් වෙන්න අන්න බලන්න. එයා ෂුවර් එකට මේ දන්නා කොල්ලා දන්නා මේ ලේඩි බයයි නියොන්ට කියලා. ඒකයි ටක් ගාලා මාර වැඩකාරයෙක් කොල්ලා දන්නා දැන් ඔකේටද මේ Aunt Polly මෙයාත් එක්ක එන්නේ කියලා මෙයාගේ ට්‍රික්ස් අල්ලන්න තමයි ඉන්නේ කියලා කොල්ලා දැනගත්තා. ඉතින් වගේතර මොකටද කරන්න මොන හරි කරන්නත් එපා. ඒක නිසා බොරුවට කිව්වේ මේ ප්‍රවේශම් වන්න look out Aunt Polly අන්න මේ ගබඩා කාමරේ ඔන්න ඉන්නා මීයකට මීයන්ට බයයි. she's very scared of rats. එතකොට there is a yes he shouted කෑ ගැව්වා. the old lady shrieked. shriek කියන්නේ the old lady කියන්නේ වයස්ක lady යටිගිරියෙන් කෑ ගැහුවා. shriek තමත් සිනොනිම් එකක් තමයි ඔකට scream. scream කියන්නේ යටිගිරියෙන් කෑ ගැවුවට බය විරාන්ත වෙලා යටිගිරියෙන් කෑ ගහන්නේ. shriek කියන්නේත් ඒකට scream කියන්නේත් ඒකට right. සමහරව ඉතින් බල්ලෝ වෙනකොට ඉස්සරහට බුරාගෙන ඒකටත් බය වෙලා scream කරනවා. scream කරනවා කියනම තාත් ලස්සන වචනයක් තමයි shriek. දැන් මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ shriek. shriek then let go of Tom's collar. Tomගේ collar එකෙන් හිමීට අතෑරියා. මොකද අතෑරෙනවා. Tomගේ collar එකෙන් අතෑරුණා. collar එකෙන් යන්න එහාට යන්න ඉඩ ලැබුණා. ඊට දුන්නා මේ මොකද ඇය භීතියටපත් වෙලා ඇයගේ attention වෙන පැත්තට ගියේ. අර ගබඩා පැත්තේ ඉන්න මීයෙක් දැස ඇය බලන්න ගියේ. මොකද උනේ? before she discovered imaginary rat. ඇයගේ හිතේ ඇඳුණු මීයා. මීයොත් එක જાති උණු මීයද දන්නේ නැහැ. හරි භයානක මීයද දන්නේ නැහැ. කියලා ඉතින් ඇයගේ ඉමේජිනරි රැට් ඒ කියන්නේ හිතේ මනක් කල්පිත ඒක උපකල්පනය කරගෙන හිටපු මීයා හොයාගත්තා. she discovered හොයාගත්තා. Tom ran out of the door. Tom දොරෙන් එළියට පැනලා දිව්වා. and disappeared over the fence. පැනලා ගිහලා එකපාරට අතුරු දාන්නලා නොපෙනී ගියා. fence එකට උඩින් පැනලා. fence එකට උඩින් පැනලා නොපෙනී ගියා. වැටට උඩින් පැනලා නොපෙනී ගියා කොල්ල වැඩකාරයා. Aunt Polly අහුණා. right. අපි බලමු ඊළඟ කොටසේ තමයි ඉන්ටරෙස්ටිං පාර්ට් එක අපි